මායා පාටකෝර ගොඩක් තරුණ ළමයි දුරකථන එක්ක ජීවිතය ගෙවන ලෝකයක ට්‍රැවිස් හිටියේ එයාගේ චිත්‍රපොතත් එක්ක. ට්‍රැවිස් පැටියෝ අපි විටමින් D ටිකක් ගන්න යමුද? එන්නකෝ. මට ඊයේත් ඇතිතරම් ලැබුණන්නේ. ඒ වුණාට චිත්‍ර අඳිද්දී ජනේලෙන් එන ඉරේලිය ළඟ විතරක් හිටියට මදිනේ පුතේ. අම්මේ මං දැන් ලොකු වැඩක ඉන්නේ. අහන්නකෝ ළඟ ගෙදරක බඩු විකුණනවා. ඇත්ත මිනිස්සු, ඇත්ත ඉරේලිය, හැමදේම ඇත්ත දේවල්. ඇත්තටම කම්මැලි. හෙන්ඩර්සන් ඕන එයාගේ පරණ චිත්‍රබඩු විකුණනවා. කලාකරුවෝ ලෝකෙ දකින්නේ වෙනස් විදිහකටලු. ඒත් ඒ අමුතු පෙට්ටිය නිසා ඔන්න ට්‍රැවිස්ුත් පුදුම වෙන්නයි යන්නේ. ඔයා ඒක හොයාගත්තා. හරි කෙනා එනකම් මග බලාගෙනයි හිටියේ. ඒත් එක පාටකූරක්නේ. සමහර වෙලාවට පැටියෝ ඔයාට එක දෙයක් හොඳටම ඇති. විකුණන පරණ බඩු අස්සේ කවුරු හරි ඒවා හොයාගන්නකම් මායාවන් හැංගිලා තියෙනවා. මං අම්මව එතන දාලාපු නිසා එයාට තරහයයි. ඒත් මට මේක කරන්නම ඕනේ. හිත හිතා ඉන්නතුව එයා චිත්‍ර අඳින්න ගත්තා. විශේෂයක් නැති හරිම සරල දෙයක්. හරියට යාළුවෙක් වගේ. මං හිතන්නේ මං වට ජැක්ස් කියලා කියන්නම්. ඔයා මායාවන් ගැන විශ්වාස කළත් කාමරය ඇතුලේ කුණොත් නම් පුදුම වෙනවා. මේ විදිය හොඳයි. පිටුවස් සිහිර වෙන එක කරදරයි. ඔයාව මං මොකද ඔයාට කතා කරගන්න තමාරුයි වගේ නේද? ඔයා මගේ අන්දක ලස්සනට ඇඳලා තියෙනවා. ලස්සනයි වගේම ටිකක් හිනහත් යනවා. මේක ඇත්තක් නෙවෙයි. ඉන්න පියාඹනා වගේ මොවා කතාත් කරනවද? ඔයා පුදුම වෙන තරම්ම මමත් මේ ඇත්තමයි. ඔහොම ටිකක් වාඩි වෙන්නකෝ. දන්නවද ට්‍රැවිස්? මායාවන් හොයාගන්න අයගේ වර්ග දෙකක් ඉන්නවා. ඇයි මට කියලා අහන අයයි ඊළඟට මොකද්ද කියලා අහන අයයි. මං හිතන්නේ ඔයා ඊළඟට මොකද්ද කියලා අහන කෙනෙක්. මොකක්? ඇත්තටම ඔයා කවුද? මං ඔයා ඇඳපු කෙනාම තමයි. ලොකුත් නැති පොඩිත් නැති ලස්සන මගරෙක්. ඒත් වැදගත්ම දේ මං වාගේ යාළුවා. ඔයාට පාර පෙන්නන්නයි ආවේ. ඔන්න ඒ විදිහට මිනිස්සුන්ට වඩා චිත්‍ර අඳින එකට කැමති මේ ළමයා එයාගේ පළවෙනි ඇත්ත යාළුවව නිර්මාණය කළා. ඒ කටකාර හුරතල් නිල් මකරේ. ඉතින් කියන්නකෝ බලන්න ඔයා ඊගාවට මොකද්ද අඳින්න යන්නේ? මට කිසිම අදහසක් නැහැ. නියම උත්තරේ. ඇත්තටම ඔයා කලාකාරයෙක් වගේමයි. අනේ දෙයියනේ. ඔයාගේ අම්මගේ මූණ රතු වෙලා තරහෙන් පුපුරන්න ඔන්න මෙන්න වගේ. ඉක්මනට ඔයාව හංගන්න ඕනේ. මතකද ඔයයි මාව හැදුවේ? මාව වෙනස් කරන්නත් පුළුවන් ඔයාට. හරියට මකරෙක්ට වඩා සාමාන්‍ය දෙයක් වුණා නම් හරි නේද? ඔයා කලබලෙන් ඉන්නකොට විශේෂයෙන්ම දෙමාපියොත් නරකම වෙලාවේදී එනකොට වෙනදටත් වඩා ඔයා නිර්මාණශීලී වෙන එක ඇත්තටම පුදුමයි. ඔයා මොනව කළත් පාටකූරණක් නැති කරගන්න එපා. ඔයා කොහෙද යන්නේ කියලා මට මුකුත්ම කියන්න නැතුව පැනලා යන්න හදන්න එපා. මං ඔයාට කතා කළානේ. මං දෙයක් ගෙදර දාලා ආවා. ඒ නිසයි මං ආයේ ආවේ. පුතේ, ඔයා තනි වෙලා ඉන්නේ. දවසම කාමරේ ඉන්නේ කොහාට දැන් ඇබ්බැහි වෙලා. ඒක ඔයාගේ ඇඟට හොඳ නැහැ ට්‍රැවිස්. මේ ඔක්කොම චිත්‍ර මේවා ඇත්ත නෙවෙයි. ඔව් අල්ලන්න එපා. ළමයෝ, ඔහොම අම්මට කතා කරන්න එපා. ආදරය බැනුමක් වගේ දැනෙන එක, හොයා බලන එක වදයක් වගේ දැනෙන එක ඇත්තටම පුදුම දෙයක්. පැටියෝ, අපි දුකෙන් ඉන්නේ. ඔයාට ඉස්සර යාළුවෝ හිටියා. ඔයා නිතරම එළියටත් ගියා. ගිය සතියේ ඔයා ඉස්කෝලේ ගියේ දෙපාරයි. එයාලා ඇත්ත යාළුවෝ නෙවෙයි. මේ චිත්‍රවලට වඩා ඒක ඇත්තක්. ඔයා ඇත්ත ලෝකේ ජීවත් වෙන්න ඕනේ. මට එහෙම කරන්න ඕන නෑ. දැන් ඔය කතා ඇති. අපි මේ චිත්‍ර ඔක්කොම අයින් කරනවා. එපා, කරන්න එපා. මේ මගේ කාමරේ, මගේ චිත්‍ර, මගේ ජීවිතේ. ට්‍රැවිස් මේසන්, මට ඉන්න දෙන්න. ඔයාට තේරෙන්නේ නෑ. ඔයාට කවදාවත් තේරෙන්නේ නෑ. සමහර වෙලාවට අපිව ආරක්ෂා කරගන්න අපිම හදපු බිත්ති වලින්ම අපිව හිර කරනවා. පහළ තට්ටුවේ අපේ පවුලේ රැස්වීමක් තියෙනවා. විනාඩි 5කින් ඔයත් එන්න ඕනි. මේක කියන්න ඕනේ. පිටු සලකුණක් වෙලා ඉන්න නම් මං එච්චර කැමති නෑ ඔන්න. හැබැයි ඒගොල්ලෝට ආදරේ. එයාලා මාව වෙනස් කරන්න ඕනේ. ඒක ආදරේ නෙවෙයි. එයාලට ඔයාව තේරුම් ගන්න ඕනේ. එතන වෙනසක් තියෙනවා.
මායාවන් ගැන කියන්න තියෙන විහිළුම දේ ඒක අපේ හිත රිදුණු වෙලාවට අපිට ගොඩක්ම ඕනි වෙලාවටයි මතුවෙන්නේ. මතක තියාගන්න ඔයා මොනව ඇන්දත් මකරුන්ව කන්නැති දෙයක් අඳින්න. අපි පොඩි දෙයකින් පටන් ගමු. එත් මං ඒකට එහෙම කරන්න කිව්වේ නෑනේ. චිත්‍රවලට සිත්තරාවත් පුදුම කරන්න පුළුවන්. හරියට ළමයි දෙමව්පියන්ව පුදුම කරනවා වගේ. ඔන්න කියනකොටම මෙන්න බලන්න. ඇත්තටම මං ඒක හිතලා කරේ නම් නෑ. පේන විදියට ඒක කරන්න ඔයා නම් නෙවෙයි. ඒ වටිනා මිනිත්තු කිහිපේදී ට්‍රැවිස්ගේ කාමරේ පණ ආපු චිත්‍රවලින් පිරුණු කැලෑවක් වුණා. කරදර කරනවට සමාවෙන්න. ඒත් ඔයාට පවුලේ රැස්වීමට යන්න පරක්කු වෙනව නේද? තව විනාඩි 5ක් විතරයි. විනාඩි 10කට කලින් කිව්වෙත් ඕකමයි. ඒ වගේම චිත්‍ර 2කට කලිනුත්. ඒ වගේම මේ කාමරේ මායා කැලෑ උද්‍යානයක් වෙන්න කලින්. ඒත් ඒ හැමෝම පරිපූර්ණයි. බලන්න යාලා ගොඩක් සතුටින්. ඔයා අපව් වෙනකොටත් එයාලා ඉඳී. හොඳයි. දැන් හැමෝම පොත ඇතුළට යන්න. එයාලා වැරදියට තේරුම් ගත්තත් ඔයාට උදව් කරන්න එයාලා හදන්නේ. ඒත් මෙතන වැරදි මම නම් ඔයා දවසටම කියපු ඇත්තම දේ ඒක වෙන්න ඕනේ. ඊට පස්සේ ට්‍රැවිස් පහළ මාලයට ගියා. එයාට එළියට යන්න තහනම් වුණා. ඒත් චිත්‍රවලට පණ දෙන්න පුළුවන් නිසා ඒක එච්චරම කම්මැලි වුණේ නෑ. සඳුදා දවසත් උදා වුණා. සතියේ දවස් 5ෙම ඉස්කෝලේ යනවා කියලා ට්‍රැවිස් එයාලට පොරොන්දු වුණා. මෙතනට පාලන පද්ධතියක් ඕන වෙයි කියලායි මට නම් හිතෙන්නේ. හැම කලාකාරයෙක්ම එයාගේ කලාවෙන් ඇත්ත ලෝකය යහපත් කරන්න හිතනවා. ඇත්තටම ඔයා මොකද්ද කරන්නේ? මේ ඔක්කොම පාලනය කරන්න පුළුවන් කෙනෙක් හදනවා. වැඩිපුර හොඳ කෙනෙක්. කාට වඩා හොඳද? මට වඩා හොඳ? දෙයක් පරිපූර්ණ කරන්න යන එකෙන් අනිත් හැම දෙම හොඳ මදි කියලා දැනෙන්න ගන්නවා. ට්‍රැවිස් ඉන්න. මීට වඩා අපි මේ ගැන හිතන්න ඕනේ. නියමයි. එතන හිර වෙලා ඉන්නවට වැඩිය මේක කොච්චර හොඳද? ටිකක් අවුල් වෙලා වගේ නේද? මං එක පිළිවෙලක් කරන්නම්. නියමයි. ඒගොල්ලෝ මං කියන දේවල් කවදාවත් ඇහුවේ නැහැ. එයාලට එහෙම කරන්න ඕන වෙන්නේ නැතුව ඇති. හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඔයා කොහොමද? මම ඔයාමයි. පරිපූර්ණයි. මං වගේ වෙන්න තිබ්බා ඔයා ඔය විදියට බය වුණේ නැත්තම්. හැම දෙයකම අරමුණක් තියෙන්න ඕනේ. අරමුණ මොකක්ද කිව්වේ නෑ නේද? මකරවත් වෙනස් කරන්න වෙනවා. මොකද එයාගේ කතාව ඕනවට වඩා වැඩි. එපා. ජැක්ස් එයා ඉන්න විදිහටම හිටපු දෙන්. හරි එහෙනම් දැනට හිටපු දෙන්. හැමෝම ලෑස්ති වෙන්න. අද ට්‍රැවිස්ට පෙන්නමු ගෞරවය ලබා ගන්න විදිය. ට්‍රැවිස් මේක හරියන්නේ නෑ. දැන් ඉස්කෝලේ යන්න වෙලාවත් හරි නේද? ඔයා යන්න. මම මේක බලා ගන්නම්. විශ්වාස කරන්න. කොහොම වුණත් මං ඔයාමයි. ඒත් ඒක තමයි ඇත්තම ප්‍රශ්නය. එයා ට්‍රැවිස් නෙවෙයි. එයාට වෙන්න ඕනි වුණු කෙනා විතරයි. මායාවන්ට පුළුවන් ඇත්ත ලෝකය හරිම කම්මැලි වගේ අපිට පෙන්වන්න. දන්නවද? ඔයා එයාලට කතා කරොත් ඇත්තටම ඒගොල්ලෝ ඔයාට කැමති වෙයි. ඒ මොකටද? දැන් මට ඔයාලා ඉන්නවනේ. ඒයි අමුතු කොල්ලා. තාමත් ඔයාගේ මනක් කල්පිත යාළුවෝ ඇඳ ඉන්නවද? ඇත්තටම මනක් කල්පිත දේවල් මොනවද කියලා ඔයාට පෙන්වන්න පුළුවන්. ඒකෙන් වැඩක් නෑ ජැක්ස්. ඔයා අම්මටද කතා කරන්න යාළුවා? ඉන්න. ඔයා යාළුවෝ ඉන්නවා වගේ රඟපානවා ඇති නේද? ට්‍රැවිස්, ඔයා මොනවා හිතුවත්
එක පාරක් පෙන්වන්න පුළුවන් නම් මට යාලට මට කරන්න පුළුවන් දේවල්. ඒයි මොඩ යාළුවා, ඔයා අදත් ඔයාගේ හිතේ දුක ගැන චිත්‍ර ඇන්දද? හුස්මක් ගන්න. එයාලට පෙන්වන්න එපා. මොනවද මේකේ තියෙන්නේ? ආපහු දෙන්න. ආපහු දෙන්නලු. ඔයාලටත් ඒක ඇහුණාද? එයාගේ වටිනා චිත්‍රකොල්ල ආයෙම දෙන්නලු. ඇත්තටම බ්‍රැන්ඩන්, ඔයාට මේක විතරද පුළුවන්? සේරා, ඔයා කවද්ද මේව හොයන්න ගත්තේ? අනිත් අයගේ දක්ෂකම් වලට බයේ ඔයා ඒවා විනාශ කරන්න පටන් ගත්ත දවස් ඉඳන්. දක්ෂකම්? මේවා මේ නිකන් චිත්‍රනේ. ඔයා කිව්වේ වීඩියෝ සෙල්ලම් වල චිත්‍ර, චිත්‍රපට දැන්වීම් වල ඔයාගේ ඇඳුමේ තියෙන චිත්‍ර මේවා කවුරු හරි ඇඳපුවා. ඔයා දැන් ගිහින් ඔයාගේ වැඩක් බලා ගන්න. ඔයා හොඳින්ද? ඔව්. ස්තුතියි. ඇයි ඔයා කරදර වුණේ? උදව් කරන්න ඕනි වුණා. ඕක පෙන්නනවද? මේවා නම් ඇත්තටම පුදුමයි. මං එයාට කැමති. මොකද්ද? නෑ මුකුත් නෑ. ඇයි ඔයා මට උදව් කළේ? ඔයා ආදරය කරන දේ හංගන්න හොඳ නෑ. ඔයා කොණ්ඩ වෙනස් කළාද? ඔයා ලස්සනයි. මං කිව්වේ වෙනස්. ස්තුතියි. මෙන්න මේක තමයි චිත්‍ර සංගමේ. අඟහරුවාදට ඉස්කෝලෙන් පස්සේ. වදකාරයෝ එන්නේ නැති නිසා ඒක අපි වගේ අයට හොඳම තැන. එයා ලස්සනයි. දන්නවද? ඔයා මුණුත් ඇත්ත යාළුවෝ හොයාගන්න එක උදව්වක් වෙනවා. සමහර විට මං හිතන්නේ ඔයා ඒව ඇන්දේ නැහැ. ඒත් යාලා දැකලා පුරුදුයිනේ. එන්න, ඒ බ්‍රැන්ඩන්ද? මේ වගේ ඉස්කෝලේද? ඔව්, ඒත් ඒක මං ඇන්දේ නැහැ. මං නෙවෙයි. ඔයාගේ හිතේ හැංගුණු දේවල් චිත්‍රපොතට ගලාගෙන එනවා. නවත්තන්න. ට්‍රැවිස්, හුස්ම ගන්න. හිත පාලනය කරන එක ගැන කිව්ව දේ මතකද? පාලනය කරන්නේ මන් නෙවෙයි. ඇත්තටම ඔයා නෙවෙයි පාලනය කරන්නේ.